සමගාමී සමීකරණයක් හදන්න නම් අපි එක්කෙනෙක්ව තෝරගන්න ඕනේ. x හරි y හරි දෙන්නෙක් එක්ක ඉස්සරහට යන්න බෑනේ නේ. හරිද? ඔයා කැමති කෙනෙක් තෝරගන්න ඕනේ. එක්ක x තෝරගන්න ඕනේ, එක්ක y තෝරගන්න ඕනේ. හරිද? x එක්ක ඉස්සරහට යන්න පුළුවන්, y එක්ක ඉස්සරහට යන්න පුළුවන්. ඔයාට කැමති කෙනෙක් තෝරගන්න පුළුවන්. හරිද? හරි. මෙතන එතකොට අර කොහොමද තෝරගන්නදි බලනවානේ දේවල් ටික. හරිද? සාධක ටිකක් බලනවානේ. අන්නේ සාධක ටික එතෙන්දිත් බලනවා. හරිද? දැන් x තෝරගන්නවා නම් හරිද? දැන් ගොඩක් කට්ටිය කියලාදී x වල. හරි ලස්සනයි. very good. x තෝරගද්දී x ගේ ඉස්සරහා තියෙන ගාන බලනවා. ඊට පස්සේ යාගේ ලකුණ බලනවා. හරිද? මේ වගේ ගොඩක් දේවල් බලනවා. හරිද? දැන් ඊට පස්සේ y එක ඉස්සරහට ගියොත් y එක ඉස්සරහට යනවා නම් y ඉස්සරහට ලකුණ බලනවා. ඊට පස්සේ සමගුණක සමානද බලනවා. හරිද? ඒ වගේ. කේස් ගොඩයි. හරිද? එතකොට එහෙම බලලා අපි ලේසි කෙනෙක්ව තමයි තෝරගන්නේ. හරිද? අර ඉස්සරහා ගෙනියන්න පුළුවන් ලේසි කෙනෙක්ව තෝරගන්න. හරිද? බලන්න. දැන් මෙතන x ගේ සංගුණකය කියලා කියන්නේ මොකද්ද? සංගුණකය. හරි. සංගුණකය කියලා කියන්නේ දැන් මෙතන x ගේ සංගුණකය මෙන්න මෙතන තියෙන ගන්න. මෙතන තියෙනවා ඉලක්කම කියලා. පේන්න තුනක් තියෙනවා මෙතන ඉලක්කම. 1. මෙතනත් ඒ වගේ මෙතනත් ඉස්සරහ 1 තියෙනවා. හරිද? එතකොට ඔයා x ට කැමති කියලා හිතන්න. හරිද? y වලට කැමති නැහැ. ඔයා කැමති x ට. හරිද? x වලින් තමයි අපි ගන්න හදාගෙන යන්නේ. හරිද? එහෙම නැත්නම් තව y ට කැමති නම් y වලින් ගන්න හදාගෙන යන්න පුළුවන්. හරිද? මුලින් බලන්න ඕනේ මෙතන x ගේ ඉස්සරහ සංගුණකේ මෙතන 1යි. මෙතන x ගේ ඉස්සරහ සංගුණකේ 150යි. හරිද? ඉතින් මෙතන y ගේ ඉස්සරහ සංගුණකේ 1යි. මෙතන y ගේ සංගුණකේ 200යි. හරිද? එතකොට මේක නම් කවුරු තෝරගත්තත් ඔයාට ඉදිරිය ලේසි. හරිද? සමහර ගණන් තියෙනවා පරිගණනා තෝරගත්තේ නැත්නම් වරදින ගණන්. හරිද? හරි. එතකොට මෙතන x තෝරගත්තා. x ගේ 1 තියෙනවා 150 තියෙනවා. පොඩි එකනා 1ද 150. එකනේ. ඒතර ඔයාලට මුලින් බලන්න ඕනේ 1 කීයෙන් හරි ගුණ කරලා 150ක් හදන්න පුළුවන්ද කියලා. පුළුවන් නේ? මෙයා 150න් ගුණ කරා නම් 150ක් හදන්න පුළුවන්. ඊට පස්සේ y වලත් බලමුකෝ. හරිද? y වල මෙතන 1 තියෙනවා මෙතන 200 තියෙනවා. පොඩි එකනා 1 කීයෙන් හරි ගුණ කරලා 200ක් හදන්න පුළුවන්. පුළුවන් නේ මෙයා 200න් ගුණ කරන්න පුළුවන්. හරිද? ඒ නිසා මේක ලේසි. මේ ගන්න ලේසි. හරිද? මේක අවුල් නැතුව ගාන හදාගෙන යන්න පුළුවන්. ඔයා කවුරු තෝරගත්තා. හරිද? අපි ඉතින් x වලින් හදාගෙන යන්න ගන්න. හරිද? x ඇසුරෙන් මේක යන්න ඕනේ. හරිද? x ඇසුරෙන් තමයි අපි ගාන හදන්නේ. හරිද? මේක යන්න ඕනේ x ඇසුරෙන් කියලා. හරිද? එතකොට x වලින් හදන්න මෙතන එක සංගුණක දෙක වෙනස් නේ. මුලින්ම කරන්න ඕනේ සංගුණක දෙක සමාන කරගන්න. ඒතර පළවෙනි සමීකරණේ තියෙන්නේ මෙයා 150න් ගුණ කරන්න බෑ. ඒකට මෙයා විතරක් සමීකරණ වල එක්කෙනෙක්ව විතරක් 150න් ගුණ කරන්න බෑනේ. කරනවා නම් හැමෝටම මේ දේ කරන්න යනවා. ඒතර පළවෙනි සමීකරණේ හැම පදයක්ම 150න් ගුණ කරනවා. එතකොට මොකද වෙන්නේ? 150න් ගුණ කරාම 150යි x දාන්න. මේක දිදී මෙතන. ඊට පස්සේ 1i 150න් ගුණ කරාම 150යි y සමානයි. ඊට පස්සේ i 70ත් 150න් ගුණ කරනවා. එතකොට කීයක් එනවා? 70 පළවෙනි ගුණ කරාම 105යි 10500. හරිද? හරිනේ? එතකොට ඔය ගුණ කරලා හදාගත්ත එක අපි ගන්නවා 3 කියලා. දැන් එක වැඩක් නෑ අපි. එක වෙනුවට තමයි 3 ගත්තේ. හරිද? ලේසි වෙන්න දෙවෙනි එකත් එයාලගේ ලියා ගන්නවා. හරිද? ලස්සනට පිළිවෙල දෙනකොට පස්සේ වරදින්නේ නෑ. 200යි 12500. මම දෙවෙනි සමීකරණේ ආයි ලියා ගත්ත ළඟ ලේසි වෙන්න. හරිද? දැන් අපි තෝරගත්ත x නේ. හරිද? x තෝරගත්ත නිසා අපි බලන්න ඕනේ x ගිස් දැන් මේ අර ගැලපිච්ච නැති දෙන්නේ. මෙතන 1 දීපුවා මෙතන 150 දීපුවා. ඉතින් කොහොම හරි ගලප ගත්තා. 150 150යි. හරි ඊට පස්සේ තව දෙයක් බලන්න ඕනේ. ඊට පස්සේ ලකුණ බලන්න ඕනේ. x නේ තෝරගත්තේ. ඔයා තෝරගත්ත කෙනාගේ ඉස්සරහ ලකුණ. x ගේ ඉස්සරහ ලකුණ මෙතන දාන. ලකුණක් නැත්නම් දාගන්න. මෙතනත් x ගේ ඉස්සරහ ලකුණ දාන. හරිද? හරි. දැන් පොඩි දෙයක් තියෙනවා. මෙන්න මේක මතක තියාගන්න. සමගාමී සමීකරණ වල විතරයි මේක හරියන්නේ. සදිශ සංඛ්‍යා සුළු කරද්දී මෙයා පාවිච්චි කරන්න එපා. ඒක වෙනස්. ලකුණු සමාන නම්
අඩු කරන්න. ලකුණු වෙනස් නම් මේක හරියට සමගාමී සමගාමීව විතරයි. හරි මතක ගත්තා ලියලා තියාගන්න. හරි. එතකොට මෙතන අපි x එක තෝරගත්තේ x b ඉස්සරහා ලකුණු දෙක. දෙන්නගෙම දාන. ඒ කියන්නේ ලකුණු සමානයි. ලකුණු සමානයි නම් මොකද කරන්නේ? අපිට කියනවා අඩු කරන්න කියලා. අඩු කරන්නේ කවුද? අඩු කරන්නේ මේ සමීකරණ දෙක තමයි අඩු කරන්න ඕනේ. හරිද? අඩු කරද්දී පොඩ්ඩක් මේ පැත්තත් බලන්න. දකුණු පැත්ත. දකුණු පැත්තේ වැඩි එක්කෙනා ඉන්නේ දෙකේද තුනේද බලන්න. දෙවෙනි එකේ. ඒක නිසා අපි දෙකෙන් තුන තමයි අඩු කරන්නේ. හරිද? දෙවෙනි සමීකරණේ තුන්වෙනි සමීකරණේ අඩු කරනවා. හරි. එතකොට තුනෙන් දෙක අඩු කරන්න පුළුවන්. ඒ වුණාට ඊට වඩා ලේසි දෙකෙන් තුන අඩු කරා. හරිද? හරි. දැන් දෙවෙනි එකේ දෙවෙනි සමීකරණේ තුන්වෙනි සමීකරණේ අඩු කරනවා. මුලින් ලියන දෙවෙනි එකේ වම් පැත්ත. දෙකේ වම් පැත්ත කියන මේ සෙට් එක. ධන 150x ධන 200y. ඉතින් මේ අඩු කිරීම මෙතනින් දානවා. මතක් කරලා වරහණක් දාන්න. ඊට දැන් දෙවෙනි එකේ වම් පැත්ත ලිව්වා. දැන් තුන්වෙනි එකේ වම් පැත්ත. ඒ කියන්නේ මේ සෙට් එක. ධන 150x ධන 150y. ධන 150y. වම් පැති දෙක ලියලා ඉවරයි. ඊට පස්සේ සමාන තුනක් දාලා එහා පැත්තේ. මුලින් ලියනවා දෙකේ දකුණ. දැන් වම ලියලා ඉවරයි. දැන් දකුණ. දෙකේ දකුණ 12500යි. ආයි මේ අඩු කිරීම මෙතනින් දානවා. ඊට පස්සේ තුනේ දකුණ. තුනේ දකුණ කියන්නේ 10500. හරි. ඊට පස්සේ මෙතන වරණ පොඩ්ඩක් පැත් සුළු කරමු. ධන 150x ධන 200y. මෙතන ධනයි ඍණයි ගුණ කරාම ඍණ වෙනවා. ඍණ 150x ආයි ධනයි ඍණ 150y සමානයි. මේක අඩු කරාම 2000ක් කියලා. ඊට පස්සේ මෙතන ඉන්නවා එක වගේ දෙන්නේ. හැබැයි ලකුණ වෙනස්. බලන්න. 150x 150x නේ. හැබැයි ඉස්සරහ ලකුණ වෙනස්. ධන ඍණ. හරිද? එතකොට දැන් ඉතුරු වෙන්නේ 200y ඉතුරුයි ඍණ 150y ඉතුරු. හරිද? එතනින් පස්සේ මෙතන ගන්න. 200යි 150ක් අඩු කරා. එතකොට කීයද? 50y මෙතන 2000යි. දැන් සාරල සමීකරණය. මොකද කරන්නේ? දෙපැත්තෙන් බෙදන්න 50යි. 50ට 50 කැපෙනවා. මෙතන y ඉතුරුයි. මෙතන බිංදු බිංදු කපලා ගන්නවා. 250න් බෙදුවා 205න් බෙදුවා 40යි. ඒතර y වල ගාන 40ක්. හරිද? ඉවර නෑ ගාන. හරිද? තා චුට්ටක් තියෙනවා. මෙතනින් කවුද? මෙතනින් පස්සේ තමයි මේ තියෙන්නේ. එලෙස මෙතන. ආට දැන් පුළුවන් කැමති සමීකරණයක ආදේශ කරන්න වාගත්ත ගන්න. එක තියෙනවා දෙක තියෙනවා තුන තියෙනවා. දැන් බැලුවට පස්සේ ලේසි සමීකරණය වගේ වෙන්නේ. අර කෑලි වැලි අඩු සමීකරණ එක. මෙතන එක කලින් කැපුවට ආයෙ පාවිච්චි කරන්න පුළුවන්. හරි. මම එක ගන්නවා. එකෙන් ආදේශය. හරි. ඒකට එක ලියා ගන්න අප පළවෙනි සමීකරණය ආයෙ ලියනවා. x ධන අර එක නම් ඕනේ නැහැ දැන්. x ධන y සමානයි 70. හරිද? ඒතර x වල ගාන අපි දන්නේ නැහැ තාම. y වල ගාන පාගත්තා 40යි. සමානයි 70. මේ එකතු කිරීම 40ක් අඩු. සමානයි 70යි. එකතු කිරීම 40ක් තියෙනවා. 40 අයින් කරන්න මොකද කරන්නේ? මේ දෙක එකතු වෙලා මේක විරුද්ධ දෙපැත්තෙම 40 ගානේ අඩු කරා. 40ට 40 ගැටෙනවා. ඒක සමානයි 70න් 40 කියන්නේ. හරි. දැන් හරි. දැන් අපි x වල ගාන හොයාගත්තා y වල ගාන හොයාගත්තා. y 40යි x 30යි. ඒ කියන්නේ අබ පැල ගාන 30යි පෙර පැල ගාන 40යි.